හලෝ ළමයි කොහොමද? අද මම ඔයගොල්ලෝ එක්ක යන්නේ කැලණියේ තියෙන ලස්සන පන්සලක් බලන්න. අද මම මේ යන පන්සල ගැන මගේ YouTube channel එකේ short video එකක් විදිහටත් ඔයගලන්ට දේවල් share කරගත්තා. හැබැයි මට හිතුණා වීඩියෝ එකක් විදිහටත් මේ දේවල් share කරගන්න. මොකද මේ තරම් ලස්සන පන්සලක් ගැන ගොඩාක් දේවල් තියෙනවා ඔයගොල්ලොත් එක්ක share කරගන්න. අද මම මේ ඇවිල්ලා තින්නේ කැලණියේ බොල්ලෑගම තියෙන මානෙල්වත්ත පන්සලට. ඉතින් මේ පන්සල ගොඩාක් විශේෂ වෙන්නේ ලංකාවේ තියෙන පන්සල් වලට සාපේක්ෂව මේ පන්සලේ තියෙන නැගෙනහිර ආසාවිය කියන්නේ චීනය, ජපානය, කොරියාව වගේ රටවල් වල තියෙන පන්සල් වල වාස්තු විද්‍යානුකූලව තමයි මේ පන්සලත් හදලා තියෙන්නේ. තායිවානයේ, ජපානයේ, චීනය වගේ රටවල් වල බෞද්ධ දායකත්වයෙන් තමයි මේ සියලුම මන්දිරයන් සහ මහා බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ පේන ප්‍රතිමා වහන්සේ රන්වන් පැහැති ලෝහමය නිමාවකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ මේ ලස්සන. විශේෂම කාරණේ තමයි මේ හැම දෙයක්ම ස්වභාව සෞන්දර්යයත් එක්කම තමයි ගොඩනැගිලා තියෙන්නේ. හරිම ලස්සන වටපිටාවක් තමයි මෙහි තියෙන්නේ. ඒ වගේම තමයි ඉන්දියාවේ පැරණිතම විශ්වවිද්‍යාලයක් වෙන නාලන්දා විශ්වවිද්‍යාලයේ ආකෘතියට අනුව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයද මෙහි ස්ථාපනය කරලා තියෙනවා. අපේ රටේ වගේම විදේශයෙන් වැඩම කරන මෙහෙණින් වහන්සේලා උදෙසා නොමිලේ ධර්ම දානය සහ පුහුණුව ලබා දෙන විශේෂ ස්ථානයක් විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ. මේ තියෙන්නේ චීන මහායාන බෞද්ධාගමට අයත් නාෆින් බුද්ධ ස්ටැචු එක. ඉතින් ඒවත් මේ පන්සලේ අපිට දකින්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලත් මේ පන්සලට ගිහිල්ලා ඒ ලස්සන අත්විඳින්න. ඉතින් තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. Thank you for watching. Bye.